ෂාජහන් රජු අදත් ඉන්නේ. සර් එන්න කිව්වේ දම්පාට ඉරිදාවට නැමිලා ගන්න. මං කිව්වේ චීට් එක. සර්ට දැන් කෙල්ලෙක් ඉන්නව නේද? හා හා. ඕන කරා ප්‍රශ්නේ. ඔය සමිතා මුදුන් කොටුවයි අර පොඩි කොල්ලෙකුයි කසාද බැඳලා ඉන්නේ ඕනද? සර් කැමරා අයියා හිටන් ඉන්න හින්දා මගේ ක්‍රස් එක පේන්නේ නැල්ලු. සර්ට දැන් කෙල්ලෙක් ඉන්නව නේද? හා හා හා. මේ අපෝ සර්ගේ සීක්‍රට් එක දන්නව මොකද්ද? සර් කැමරා අයියා හිටන් ඉන්න හින්දා මගේ ක්‍රස් එක පේන්නේ නැල්ලු. මේ කෙල්ලන්ගේ පැත්තෙන් ආපු චිට්ටේ. ඇත්තටම ඉස්සර පන්ති වල මේ වගේ චිට්ට ආවේ කොල්ලන්ගේ පැත්තෙන්. ලෝකේ වෙනස් වෙන ඉදී බලන්න. ඔය ඉතින් මේගොල්ලොත් එක්ක බෑනේ මේවා කරන්න. සර් අර මේ හිළුවැල්ලෙන් හම්බෙච්ච බබා ලෝකනාථ වඩා බාලද වැඩිමල්ද කියලා. හරි. එයා බාලයි නම් ලෝකනාථට ලව් කරපු එක අවුල් නැත. එහෙම මං කිව්වේ නෑ එයා ලව් කරා. ඔයාලා මොනවද මේ අදහස් හදාගන්නේ? මේ ඔයාලට අනුව සාහිත්‍ය හදන්න යන්න එපා මේකෙදි. මේ මෙයයි ලෝකනාථයි ආදරය කළේ නෑ. නන්නෝර්තුනේ යාරෝයිනේ අරේ ආදරය කළේ. එහෙම ආදරය කරද්දී අපිට ප්‍රශ්නයක් නෑ. ඔය සමිතා මුදුන් කොටුවයි අර පොඩි කොල්ලෙකුයි කසාද බැඳලා ඉන්නේ ඕනද? හරි. කො මේ ටිකක් දියන්. කො ඉතින් ඔයාලා කවි ටික කියන්නේ? නැමිලා ගන්න. මං කිව්වේ චීට් එක. සර් කැම්පස් එකේදී තෝරගන්නේ මොකද්ද ව්‍යාකරණ සාහිත්‍යද කියලා එකෙක් අහලා තියෙනවා. මෙහෙමයි මේ මම මොකක් තෝරගත්තත් කමන්නේ. හැබැයි උඹ නම් කොයිම වෙලාවකවත් ව්‍යාකරණ නම් තෝරගන්න යන්න එපා පුතේ. මොකද ඔය ව්‍යාකරණ කියලා ලියලා තියෙන්නේත් මෙහෙම. හරි. කෙල වෙනවා ඌට. යකෝ ව්‍යාකරණ ලියන්නේ මෙහෙම. ලියවෙන්නෙත් නෑ මේ ලබ්බ. හරි. ෂේ තත් එක්ක ලැජ්ජයි බං. ව්‍යාකරණ මෙහෙම ලියන්නේ. ඔයාට වියන්න දාලා ලියන්න ආසයි නම් ඔයා වියරණ කියලා ලියන්න. දුටුවේ පුක පමණයිලු එකෙක් කියලා. කවියක් කියලා. ෂාජහන් රජු අදත් ඉන්නවා. සර් එන්න කිව්වේ දම්පාට ඉරිදාවට යනවා කියලා හිතුවා දම්පාට ඉරිදාවට හෙන ගහලා වගේ දාලා තිබ්බේ දම්පාට අඳ ගැනීමට. ඇයි සර් අසරණ කලේ කොල්ලෝ දම්පාටට? ෂාජහන් අසරණ කලේ දම්පාට කියන්නේ? ඇඳන් වෙලා තියෙන සමහර දම්පාට ඒ කියන්නේ උඹලට මම ඒ කියන්නේ මොකද්ද? ඊළඟට හැම දම්පාට ඉරිදාවකම අඳින්න තියෙන පාට මොකද්ද? දම්පාට. දම්පාට සර්ට් එකක් ගන්න ඕන. හරි. මාත් ඊයේ ගිහින් ගත්ත එකක්. සයි. හරි. මටත් තිබ්බේ නෑ මේවා. හරි. රයිට් මේ අහන්න. මොකද උඹලා එකෙක් කතන්දර කියනනේ මම දම්පාට ඇඳෙන්නේ නැති වුණාම. හරි. ගුත්තිලේ